මේ ෆලුඩ එපා. ෆලුඩ එපා. නවතන්න. නෑ ෆලුඩ එපා. ඕන්නේ නෑ. ඵලයන් ගෙදෙන් එළියට. ඵලයන් ගෙදරින් එළියට. හෙලෝ තාත්තේ. හරි අනේ මට මතකයි 10 අතුරන්නේ ගේන්න කිව්වේ. හරි මං එනකොට අරන් එන්නම්. ආහා. මේ අකා ඉන්නවද දන්නෙත් නෑ. මාමේ ඕ මොකද යකෝ මේ උදේ පාන්දර වද දෙන්නේ? අම්මට හුඩු යකෝ මේක අම්බානක තෑගි ගෙනල්ලානේ. සුදු පුතේ මම ඔව් සුදු පුතේ එන්න මොකද බලන්න එන්න අනේ ඕන්නේ නෑ මම මෙහෙම කතා කරමු මේ ගේ ඇතුළට එන්න පුතේ. ඔය අවුවේ ඉන්න හොඳ නෑලු මේ ටික නිවුස් වලත් කිව්ව එන්න ගේ ඇතුළට හරි ඉතින් මම ඔච්චරම කියනවා නම් මම එන්න බය වෙන්න මොකටද මයි සුදු පුතා. එන්න සුදු මහත්තයා එන්න පුතේ එන්න ඇවිල්ලා ඉඳ ගන්න. අනේ හිටගෙන ඉන්න එපා ඉඳ ගන්න. අනේ බපුල්වන්ත පුතේ හිටගෙන ඉන්න දෙන්න පුතා ඉඳ ගන්න. මෙතන ඉඳ ගන්න. ඉතින් පුතා හොඳයි අනේ ඉතින් ආපේ කොච්චර දෙයක්ද අපි හරි කම්මැලිකමේ හිටියේ. මේ ඉගෙන ගන්නව නේද පුතා දැන් ඉතින් හොඳට අනේ ඔය රත්තරන් පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ ඉතින්. පුතාලා ඉතරනේ ඉතින් අපිට ඉන්නේ. මේ නෝනේ ෆලූඩ එකක් හදන්න. ෆලූඩා අනේ පාමහමේ ඕන්නේ නෑ මන් දැන් යනවනේ. ඇයි පුතේ? ඉඳ මේ ගෙසරට ආපු කට්ටියට හොඳට සලකන්න ඕනේ. මේ කිරි වැඩියෙන් දාලා හදන්න ඈ. ගේන්න ඉක්මනට. මේ ඉතින් පුතා මම ෆෑන් එක දාන්නද? එපා. ඕන්නේ මාමේ. ඉතින් පුතා අනේ ඉතින් පුතා අයියෝ තෑගිත් ගෙනලා ඉතින් අනේ මන්ද ඉතින් පුතා මේ මාමේ මේ අපේ තාත්තා කිව්ව 10 අතුරක් තාත්තා ගැන කතා කරමුකෝ මේ ඔක ඉක්මනට ගේන්න මේ තාත්තා කියන්නේ නම් හරිම හොඳ මිනිස්සෙක් ඈ රත්තරන් මිනිස්සයා මම හරියට ආදරය කරන එකම මිනිස්සයා මේ පැත්තේ ඉන්න මුද්දම මිනිස්සෙක් නේ ඈ නියම මිනිස්සයා මම කවදාකවත් උඹ කියලාත් කතා කරලා නැහැ පුතේ ඒ තරම් ගෞරව කරන මිනිස්සෙක් තමයි වල තාත්තා මාර නිහතමානී මිනිස්සෙක් මේ පුතේ මේ ෆිල්ම් එක දාලා දෙන්නද අනේ මාමේ එපා ඕන්නේ නැහැ ඇයි බලන්න පුතේ බලන්න සයියාර දාලා දෙන්නද ඌ අර සයියාර තූතෝ කියලා රසින් රතිනේ මේ මම මේ දැයි යනවනේ අනේ එපා කියලා බෑ පුතේ අපි ගෙදරට ආපු මිනිස්සෙට හරියට සලකන්න ඕනේ ඒක අපිට අඩුවක් වගේ බලන්න පුතේ ඕක ඉක්මනට ගේන්න ඕනේ මේ ළමයා බලන් ඉන්නවනේ අනේ මාමේ මට මේ ෆිල්මුයි ටීවී ෆලූඩයි ඔය ඌව කරන්න ඕනේ නෑ මම නිකන් ආවේ එහෙම බෑ පුතේ ඇත්තටම ඒක එහෙම කරපුවා මට නිින්ද යන්නෙත් නෑ පුතේ ඒක කරන්න බෑ අනේ මාමේ අපේ තාත්තා කිව්වා ඔයාගෙන් 10 අතුරක් ඉල්ලන් එන්න කියලා ඒකයි මම ආවේ අයියෝ පුතාට 10 අතුරක් දෝනේ අර යතුරු බෑග් එකම දිනවා පුතේ පොඩි පුතේ ඔය යතුරු බෑග් අරන් එන්න මේ අයියට හරි මාමේ එහෙනම් මං ගිහින් එන්න කොහේ යන්නද පුතේ අර ෆලූඩ එකක් තියෙනවා තා බට්ටියක් කාලා එහෙම යමු මේ යාළුවෙක් උපන්දිනේකට යනක මං ආවේ දැන් මේ තෑගි ඉල්ලන් බස් එක යන්නත් එපා මං ගිහින් එන්නම් මම බොල පොල් කන හිල ඔය තෑගි අපිට නෙමෙයිද නෑ මාමේ මේ තෑගි වලට නෙමෙයි මම මේ උපන්දින පාටි එකට යනකම මේ 10 අතුරු ඉල්ලන් යන්නනේ ආවේ එහෙනම් මං ගිහින් එන්න टप बोला यार दांड मैं फालूडे पा नवतन नෑ फालूडे पा ඕන්නේ ඵලයන් ගෙදෙන් එළියට ඉති මම මේ 10 අතර යතුරු මගේ අකවුසර බලන්න හොය යතුරු බූරුවා ෂේ හිතාගෙන හිටියේ මේ අපිට තෑගි ගෙනාවා කියලා වස්සා